හායි ගයිස් ඉතින් මේ පැත්තේ පොඩි වැඩක් යන ගමන් තියෙන්නේ මම පොඩි දෙයක් කියන්නම් ඔයාලට. ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් ඔයාලට හරි බිස්නස් එක සම්බන්ධව හරි ඔයාලගේ ජීවිතේ හරි මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක වෙන්න පුළුවන් නරක ගැන ඔයාලා හිතන්න යන්න එපා. ඔයාලා දැන් මේ ප්‍රශ්නේ වෙලා ඉවරයි හරි ඒකට සොලියුෂන් එක හරි ඔයාමනේ ඒක විසඳන්න ඕනේ. ඒතකොට ඔයා බලන්න ඕනේ කෙලින්ම කොහොමද ඒකට මූණ දෙන්නේ මොන වගේ තීරණද මම ගන්නෙ මේ මොකක්ද දැන් මම කරන්න ඕනේ කියන දේවල් ගැන හිතන්න නිකන් බොරුවට අනේ මේක වුණානේ කියලා නෙගටිව් පැත්තේ හිතන්න යන්න එපා. ඒක තේරුම් ගන්න. මොකද දැන් අපිට ඒ කියන්නේ මොන දේ වුණත් ඒ කියන්නේ මිනිස්සු පුරුදුලා ඉන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට පුළුවන් ඒ කියන්නේ පොසිටිව් දේවල් කරන්න විතරයි. ඒ කියන්නේ අපි දැන් ඔයාට මොන හරි දෙයක් කරන්න එපා කිව්වොත් එහෙම ඔයාට එපා කියන එක නෙමෙයි කරන විදිහ ගැන වගේ තමයි මතක් වෙන්නේ. ඒ කියන්නේ අර අපි පොසිටිව් පැත්තට තමයි බර. හැබැයි අපි ඒක නෙගටිව් කරගන්නවා. මොකද අපි හිතන පතන විදිහත් එක්ක. ඒ දෙකේ ඕන් නැති කැලල අල්ලගෙන අපි ඒකත් එක්ක ඔට්ටු වෙනවා. එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඔයාලා දැන් හිතන්න දැන් මොන හරි ප්‍රශ්නයක් කියලා දැන් මොකක් හරි කරන්න දැන් මට සල්ලි නැහැ මොන හරි කියලා. දැන් ඔයාලා ඒතකොට හිතන්නේ සල්ලි නැහැ දැන් මට මේක පටන් ගන්න බෑ. සල්ලි නැතුව පටන් ගන්න මගේ වැටුනොත් එහෙම මොනවද කරගන්න ඉතින් ඒ වගේ දේවල්. එහෙම හිතන්න එපා. නෑ මම මේ කොහොම හරි දැන් අතේ පොඩි ගානට ඒ ගානෙන් පටන් ගන්නවා. ඒක කරගෙන යන ගමන් මම මේ වගේ දේවල් කරලා ඒ සල්ලි ටික හොයා ගන්නවා. එහෙම තමයි හිතන්න ඕනේ. එතකොට ඔයා මේ ගමන ටික ටික ඉස්සරහට යද්දි ඔයාට මේ දේවල් නිකම්ම ඉබේටම මේ හරි ගැස් වෙනවා. මොකද ඔයා ඒක දැන් හොයාගෙන ඔයාගේ ඒ ගැන අවබෝධයෙන් ඔයා ඒ දේ කරනවාම කියන මානසිකත්වයෙන් යන්නේ. දැන් අපි අර පැත්තට ගියොත් ඔයා මුලින් ඉඳන් මේ ගැන කල්පනා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ. ඒක නිකන් එපා වෙන වැඩක් තමයි වෙන්නේ. ඒ හින්දා කොයි වෙලේවත් ඔයාලා තමන්ගේ බිස්නස් එක මොනවා හරි කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා පොසිටිව් පුද්ගලයෙක් වෙන්න. ඉතින් ඕක තමයි කියන්න ඕනේ. එහෙනම් ගිහින් හැමෝටම ජය වේවා.